මම ස්වාරා බුහාරි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ මහනගර සභාවේ සභිකය. දැන් අද දිනේදී අපි දැක්ක මහනගර සභාවේ ඡන්ද විමසීම තිබුණා. මොකද උනේ? තුමිය කාටද ඡන්ද දුන්නේ? මම අද කොන්දේසි විරහිතවම NPPට මගේ ඡන්දය මම පාවිච්චි කරා. ඒට හේතුව පළවෙනි ඡන්ද විමසීමේදී මම විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරේ. දෙවෙනි සැරේ විමසනකොට මම පක්ෂව ඡන්දය පාවිච්චි කරා. හේතුව මම පළමු සැරේ විරුද්ධව ඡන්දය පාවිච්චි කරේ මම ඇත්තටම මේ දෙපාර්ශ්වයටම ඉතාමත්ම සාධාරණයක් කරා කියලා මම හිතනවා. හේතුව පළමු විමසීමේදී අපේ පොදු විපක්ෂයේ විශාල රාවයක් තිබුණා මේ අපේ මේයර් නගරාධිපති තෝරා ගැනීමේදී රහස් ඡන්දයේ තියපු නිසා ඒ රහස් ඡන්දයේ යම්කිසි වරදක් සිදු වූ බවත් අපිට තිබුණු ඒ කියන්නේ පොදු විපක්ෂයට තිබුණා 60ක් තිබුණා. ඒක රහස් ඡන්දය නිසා මෙයාලා නැති කරා කියන රාවයක් පතරොමින් හිටියා. ඒ අවස්ථාවේදී අපි විපක්ෂයක් හැටියට මමත් ඒ විපක්ෂයේ කෙනෙක් හැටියට මමත් හිතුවා අපි මේක මේ රටේ ජනතාවට පෙන්වන්න ඕනේ ඇත්තටම විපක්ෂයට බහුතරයක් තිබුණා කියන එක. ඒ හේතු කොටගෙන අපි එදා පක්ෂව දීලා ඒක අපි පෙන්නුවා රටට. විපක්ෂයට 60ක බලයක් තිබුණා කියන එක. ඊළඟට අපිට ඕන වුණේ මේ අයවැය දිනවන්න ඕන කියන එක. ඒ නිසා තමයි අපි දෙවන වතාවට මේ අයවැයේ කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන එක අපිටත් දන්නවා විපක්ෂයටත් දන්නවා. නමුත් ඔවුන්ගේ වෙන හේතුවක් හේතු කරගෙන තමයි මේ ඡන්දයට යාලා විරුද්ධ වන්නේ කියන එක මට හැඟී ගිය නිසා මම ජනතාවට මූලිකත්වයේ දෙන්න මම හිතුවා. මොකද මේක මේ කොළඹ මහනගර සභාව ඇතුළේ ජීවත් වෙන ඉතාමත් අඩු ආදාය ලැබී පිරිසක්. ඒ මිනිසුන්ගේ රාජකාරී කරගන්න තමයි මේ අයවැය මේක ඇවිත් තිබෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තියෙනවා අපේ මේ ජනතාව වෙනුවෙන්. ඒක අපි මේ මිනිසුන් වෙනුවෙන් කරන්න ඕන කියන හේතුව මත තමයි මම කිසිදු කෙනෙක් මට බලපෑම් කරෙත් නැහැ, ඉල්ලීම් කරෙත් නැහැ. ඇත්තටම මම මේක මගේම කැමැත්තෙන් මම මේ ඡන්දය ලබා දුන්නා. ඔව් දැන් ඔබතුමියට දැන් පක්ෂයෙන් එයි නේද නීතියානුකූලව කියන්නේ විනය ක්‍රියාමාර්ගය නේද දැනට මොකද මේ මොකක් හරි ආවද? ඔව් මම ඡන්දේ දීලා මිනිත්තු 5ක් විතර ගියාට පස්සේ මට ආරංචියක් ආවා මාව පක්ෂයෙන් මේ නරපලා කියලා. නමුත් මම ඒ ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම සතුටු වෙනවා මම මේ අවස්ථාවේදී කාන්තාවක් විදියට විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවක් විදියට මට හොඳ කොන්දක් තිබුණා. ඒ දැවැන්ත විපක්ෂයක් පරාජය කරන්න මට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වීම ගැන මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. දැන් අපි දැක්කොත් ඔබතුමිය පළවෙනි වතාවේදී විරුද්ධ ඡන්දය භාවිත කරලා දෙවෙනි වතාවේදී පක්ෂව භාවිත කරා. ඇයි මේකට හේතු වුනේ? ඇත්තටම ජනතාවට මේකෙන් කොළඹ ජනතාවට නගරේ ජනතාවට මොකද්ද ලැබෙන දේ කියලා ඔබතුමිය තියෙන විශේෂයෙන්ම ඡන්දය දෙන්න? විශේෂයෙන්ම මම ඒකයි කිව්වේ ප්‍රථම වතාවට ඡන්දය දුන්නේ අපේ විපක්ෂයේ ඒගොල්ලන්ගේ යම්කිසි ඉල්ලීමක් තිබුණා අපි දිනුවා කියන එක පළමුව වතාවෙම 60ක් තිබුණා කියන එක ඔප්පු කරන්න ඕන වුණා. ඒ නිසා අපි ඒකට සාධාරණව මමත් මගේ ඡන්දය පාවිච්චි කරා. මොකද මම පළමුව වතාවට විපක්ෂයට තමයි මගේ ඡන්දය පාවිච්චි කරේ නගරාධිපති තේරීම් කරනකොට. එතකොට අපි ඒක ඔප්පු කරන්නේ පළවෙනි ඡන්දෙම 60ක් අපි අරගෙන පෙන්නුවා. නමුත් දෙවෙනි අවස්ථාව අපිට තිබුණා ඒ ගරුත්වය අපි රැකගෙන විපක්ෂයක් හැටියට අපිට 60ක් තිබුණානේ. එතකොට අපිට බෞද්ධරේ තියෙනවා කියන ගැම්මෙන්ම අපිට මේ අයවැයට අපිට ඡන්දය දීලා මේ අපි සහයෝගයක් දෙන්න තිබුණා මේ මහනගර සභාවට. නමුත් ඒක එහෙම කරේ නැහැ විපක්ෂය. අද නිකම්ම යාලා වෙලාව නාස්ති කරගෙන නැති වල්පල් කියන්න පටන් ගත්ත නිසා අපි කල්පනා කරා මෙයාලා සැබවින්ම මේ නගර සභාවක් කරගෙන මෙහි ඉන්න ජනතාවට ආදරය කරන මිනිස්සු නෙමෙයි කියන එක මම තේරුම් ගත්තා. ඒ නිසා තමයි මම හිතුවේ මට හරි පුළුවන් වෙනවා නම් මම මේ පරිත්‍යාගය කරලා හරි මම දන්නවා මම මෙහෙම දෙයක් කරා නම් මගේ පක්ෂ සමාජිකත්වයේ මාව නිරපයි කියලා මම ඒ හැම දෙයකටම මම මූණ දෙනවා කියලා මම මේ මහ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම කොළඹ නගරේ ජනතාව වෙනුවෙන් මම මේ තීරණය මම දැඩිව මම ගත්තා. ඒ කියන්නේ ඔබතුමිය කියනවාද විපක්ෂයෙන් පටු දේශපාලනයක් ක්‍රියාත්මක කරා මේක පරද්දවන්න ජනතාව පරද්දවන්න කියලා ඔබතුමිය? මම සම්පූර්ණ විපක්ෂයටම මේක දොස් කියන්නේ නැහැ. නමුත් සමහර අය ඒක එසේ කරන්න පෙළඹුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන්ද නැත්නම් එහෙම මට කියන්න බෑ. නමුත් විශාල වශයෙන් ඒ වෙනුවෙන් හුඟක් අය ඉන්නවා මේකට පක්ෂව පාවිච්චි කරන්න හිටියා. ඒක මම දන්නවා. මේ අයවැයට පක්ෂව පාවිච්චි කරන්න හුඟක් කට්ටිය මේ ඒගොල්ලන්ගේ 57 ඇතුළේ ඉන්නවා. නමුත් මේ මට වගේ දෙයක් වෙයි කියන බියක් එයාලට තිබුණා. එයාලට ඒක රැක ගන්නත් ඕනේ එයාලගේ മന്ത്രിකම. ඒ නිසා මට වුමනා වුණා කමන්නේ
මම කාන්තාවක් විදියට මට ඒ කොන්ද තිබුණා එඩිතරව මම ඒ කරා.